වංශය දීප වංශය. සාහිත්‍ය මූලාශ්‍ර වලට උදාහරණයක් ලියා ගන්න. මහා වංශය දීප වංශය. right. කට්ටිය අපේ දරුවෝ ටික හැමෝම ලියාගත්තද? වේගය වැඩි වුණාද? අර පොඩක් කියන්න බලන්න හැමෝම ලියාගත්තද කියලා පැහැදිලි? නෝට් එක ලියාගත්තද? ඈ? ලිව්වා හාමුදුරුවනේ. ඔව් අපේ හාමුදුරුවනේ. හරි බොහොම හොඳයි බොහොම හොඳයි. දැන් වේගය වැඩි නෑනේ? ඈ? වේගය වැඩිද? නෑ අපේ හාමුදුරුවනේ. හරි. හරි ඈ? මොකද පුතේ? තව චුට්ටක් ඉමින් ගියා නම්. හරි ඈ? හරි. එහෙනම් මේක මකනවා. අපි එතනින් එහාට යමු. right. ඊළඟ මාතෘකාව අපි සාකච්ඡා කරනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේ බලන්නකෝ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ මොනවද කියන්නේ? නේද? පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට ගන්න පුළුවන් පැරණි ගොඩනැගිලි නේද? සෙල්ලිපි, කාසි, නටබුන් වගේ පොත්පත්වල කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ අපි පොත්පත්වල සඳහන් වෙලා තියෙන දේවල් නේ. අරවා එහෙම නෙවෙයි. ගල්වල කොටලා තියෙන ශිලාලිපි නේද? දැන් පැරණි රජමාලිගා, බලකොටු, ඒ වගේම පොකුණු, උද්‍යාන වගේ ඉදිකිරීම් වල අවශේෂ කොටස්, ඒ වගේම කාසි වර්ග. ඒ කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරපු කාසි තිබුණා. ඒ වගේම පිට රටින් අරගෙන ආපු කාසි තිබුණා. දැන් ලංකාවේ විවිධ වරාය වලින් විදේශී කාසි පුතේ හම්බුනේ. රෝම කාසි, ග්‍රීක කාසි, ඒ වගේම VOC කාසි, චීන කාසි, පර්සියන් කාසි, අරාබි කාසි වගේ විදේශී රටවලින් අරගෙන ආපු කාසි වර්ග හම්බුනේ. ඒ වගේ දේවල් ගොඩනැගිලි, සෙල්ලිපි, කාසි, නටබුන් නේද? මේ නෂ්ටාවශේෂ මේ ඔක්කොටම අපි කියනවා මේ පැරණි සාධක වලට අපි කියනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. හරි? බලන්නකෝ. එක කොටසක් තමයි සෙල්ලිපි. දැන් ඔයාලා අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියොත් එහෙම සෙල්ලිපි දකින්න පුළුවන්. ගල්වල කොටලා තියෙන කියන්නේ ගල් ගුහාවල කොටලා තියෙන සෙල්ලිපි වලට අපි කියනවා ලෙන් ලිපි කියලා. ගල් ගුහා වල උඩින් කියන්නේ කටාරමට උඩින් සෙල්ලිපි කොටලා තියෙන ඒවා ලෙන් ලිපි. ඒ වගේම සකස් කරගත්ත ගල් කණු මත සෙල්ලිපි ලියලා තියෙනවා. ඒවට අපි කියනවා ටැන් ලිපි කියලා. ඒ වගේම ගල් පුවරු මත ලියලා තියෙනවා. ඒවට පුවරු ලිපි කියලා. ගිරි තලාවල කඳු මුදුන් වල සෙල්ලිපි ලියලා තියෙන ඒවට කියනවා ගිරි ලිපි කියලා. ඒවා ලොකු පන්තිවලදී සෙල්ලිපි වර්ගීකරණය පුතාලට උගන්වනවා. එතකොට 6 වසරේදී ඔයාලා තේරුම් ගන්න ඕනේ මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට සෙල්ලිපි කියන කොටස අයිති වෙනවා. ඊළඟට දෙවෙනි කොටස තමයි කාසි. කාසි. මේකට එනවා හරිද? දේශීය කාසි. දේශීය හා විදේශී. ලංකාවෙන් පුතේ කියන්නේ අපි ලංකාව අතීතයේ හැදින්නුවේ පෙරදිග ධාන්‍ය ආධාරයෙන්. පෙරදිග මුතු වැටේ කියලා කිව්වේ. මේ ලෝකේ කිසිම රටක නොලැබුණු වටිනා මුතු මැණික් වගේ දේවල් තිබිච්ච ලෝකේ ශ්‍රේෂ්ඨ රටක් ලංකාව කියන්නේ.
ඒ වගේම අලි ඇතුන් හිටිය අලෙවි කරපු රටක්. ඒ වගේම කුරුඳු ගම්මිරිස් සෙනසල් කරාමුණෙනි සාදික්කා වසාවාසි කරඳ බුම්බු වගේ කුළුබඩු වර්ග ඉහළම වටිනාකමක් තිබිච්ච කුළුබඩු වර්ග තිබිච්ච උත්තරීතර රටක් නේ. නේද? අද නොයෙකුත් ගැටලු වේශනයන් වලට ලක් වෙලා ලෝකේ සමහර වෙලාවට නේද? ලංකාව ඒ කියන්නේ කලින් තරම් ලෝකේ වටිනාකමක් නැති රටක් තත්වයට පත්වන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ලෝකයේ අවධානය යොමු වන අවස්ථාවක් තියෙනවා. නේද පුතේ? එතකොට අර අතීතයේ ලංකාවට ලොකු ස්ථානයක් තිබුණා. තැනක් තිබුණා. ඒ නිසා දේශීය වෙළෙන්දෝ වගේම විදේශීය වෙළෙන්දෝ මේ වෙළඳ කටයුතු වලට වෙළඳ කටයුතු කරන්න ඒගොල්ලෝ රැගෙන ආපු විදේශීය කාසි ඒ වගේම දේශීය වශයෙන් තිබිච්ච කාසි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට අයිති. හරි? ඊළඟට නටබුන්. හරි? ගොඩනැගිලි ඉදිකිරීම් වල අවශේෂ කොටස් අපි නටබුන් කියලා කියන්නේ පොතේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් වල අවශේෂ කොටස් බලකොටු රජමාලිගා උද්‍යාන නේද බනශාලා විහාරගෙවල් දේවාල ඒ වගේ ඉදිකිරීම් වල අවශේෂ කොටස් වලට අපි නටබුන් කියනවා. බලන්නකො දැන් සීගිරියට ගියොත් සීගිරිය කියන්නේ එක අතකින් උද්‍යානය එක අතකින් රජමාලිගය එක අතකින් බලකොටුව නේ ලෝකයේ මිනිස්සු විස්මිත වෙනවා විස්මයට පත් වෙනවා සීගිරි ගලේ ඇඳලා තියෙන සීගිරි ළඳුන්ගේ චිත්‍ර දිහා දැක්කා සීගිරි කඳු පර්වතයට ජලය ගෙන ගිය විදිය අදටවත් හිතා ගන්න බෑ කොහොමද මේ සීගිරි කඳු පර්වතයට ජලය අරගෙන ගියේ කියලා. ඒ වගේ විස්මිත නිර්මාණ ලෝකේ විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා පුදුමෙන් පුදුමයට මේව දැකලා පත් වෙනවා. නේද පුතේ? එතකොට ඒ වගේ දේවල් සියල්ලට පොදුයි කියනවා නටබුන් කියලා. එහෙමනම් අපේ පුතාලා දුවලා ඉගෙන ගන්න ඕනේ හොඳට. ඉතිහාසය හැදෑරීමේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ සෙල්ලිපි, කාසි, නටබුන් කියන මෙන්න මේ කොටස් වලට අයිති දේවල් කියන එක ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. right. අපි මේ විදිහට පොඩි නෝට් එකක් දාගනිමු. මාතෘකාව පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ලියන්න. ඉතිහාසය හැදෑරීමේදී අපිට හමු වන ඉතිහාසය හැදෑරීමේදී ඔබුතේ මේ කියන නෝට් එක ලියලා පස්සේ තමයි මේක ලියාගන්නේ. මම කියවනේ නෝට් ලියන්න කලබල වෙන්න එපා කියලා. මම කියනකොට තමයි වැඩ කරන්නේ. ඉස්සලා අහගෙන ඉන්න ඕන. දැන් නෝට් එක ලියාගන්න. ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඉතිහාසය හැදෑරීමේදී අපට හමුවන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැක. වෙන පැනකින් මෙන්න මේ කොටස් තුන අපේ පුතේ ලියා ගන්න.
ලස්සනට එකිනෙක යට ලියා ගන්න. පළවෙනි එක සෙල්ලිපි. පළවෙනි එක සෙල්ලිපි. දෙවෙනි කාරණාව දෙවෙනි කරුණ කාසි. වරහන් ඇතුලේ කාසි කෙනෙක් ඉස්සරහින් ලියා ගන්න. දේශීය කාසි හා විදේශීය කාසි කියලා. දේශීය කාසි විදේශීය කාසි. කාසි දේශීය කාසි විදේශීය කාසි. ඊළඟ අංක 3 නටබුන්. නටබුන්. නටබුන් කියන එක ඉස්සරහින් ලියා ගන්න. ගොඩනැගිලි හා ඉදිකිරීම් වල අවශේෂ කොටස්. ගොඩනැගිලි සහ ඉදිකිරීම් වල අවශේෂ කොටස්. ගොඩනැගිලි සහ ඉදිකිරීම් වල අවශේෂ කොටස්. ගොඩනැගිලි හා ඉදිකිරීම් වල අවශේෂ කොටස්. හරි. දැන් අපේ පුතාලා දුවලා කියන්න බලන්න වේගය වැඩි වුණාද ඔක්කොම ලියාගත්තද? ටක් මයික් එක ඕන් කරලා කියන්න අපේ ළමයි.